පුතා අපිට සිදුවන තාක්ෂණ දෝෂයක් නිසා මේ පැත්තට පොඩ්ඩක් වැඩිබර කාලුණේකුත් තියෙනවා. ඒක නිසා අපිට පොඩ්ඩක් මේ වෙලාවේ පොඩි තාක්ෂණ දෝෂයක් ඇති වුණා. ඒක නිසා තමයි අපිට චුට්ටක් පොඩි පාඩමක් වුණේ. අපි අද සර් එක්ක කතා කරලා තියෙනවා පරිසරයේ ආශ්‍රිත ප්‍රශ්න 10ක් මේවලට කතා කරලා දෙනවා. අපි පොඩ්ඩක් ඉක්මනට යමු පුතා. ඔයාලා මේ ටික අපි දන්නවා. ඔයාලා දන්නවා මේ ප්‍රශ්න ටික ගැන සාකච්ඡා කරනකොට අශ්වයාගේ ගමන් විලාසය පිළිබඳ කියවන වර්ණම වර්ණය කුමක්ද කියලා අහනවා. එතකොට අපිට පිළිතුරු තුනක් දීලා දෙනවා. තුරංගා, ගජකා, හනුමා. ඔයාලා දන්නවා උඩරට පහතරට සබරගමු කියලා අපිට තියෙනවා කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒකේ අශ්වයාගේ ගමන් විලාසය පිළිබඳ කියවෙන්න පුතා තුරංගා වර්ණය. right. අපි යන ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ ප්‍රශ්නේ ගන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ පිහිටි ප්‍රදේශය වන්නේ. ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය. ඔයාලා දන්නවා පෘතුගීසීන්ගේ කාලේ ඉඳලම පෘතුගීසි ඉංග්‍රීසි වන්දේසි 1505 ඉඳලම මේ රටේ අපේ රටේ දේවල් පිටරටට යවුවා, පිටරට දේවල් අපේ රටට ගෙනාවා. ආනයනය සහ අපනයනය පිළිබඳ ආනයනය සහ අපනයනය අපි අපේ රටේ මේ රටවල වලදී අරන් ගිහලා තියෙනවා. ඒ රටෙන් අපේ රටට ගෙනලා තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මේ රබර් කියලා රබර් පොල් කියලා කියන්නේ. ඉතින් ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ පිහිටි ප්‍රදේශය වන්නේ. දැන් උත්තරේ හිතන්න උදා. අලවකැලේ කියලා තියෙනවා, ලුණුවිල කියලා තියෙනවා, අගරවත්ත කියලා තියෙනවා. දැන් බලන්නකො මොකද්ද අපිට මේකට ගන්න පුළුවන් උත්තරේ කියලා. කොහෙද තියෙන්නේ? එහෙනම් ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ පිහිටි ප්‍රදේශය වන්නේ අගරවත්ත කියලා මතක තියාගන්න. ඔන්න අපි ඔයාලට පින්තුරක් දක්වලා තියෙනවා. මේ ආශ්‍රිත මේ වගේ ප්‍රශ්න ඔයාලගේ විභාගයට එනවා. අන්න ඒ ප්‍රශ්න ටිකට සූදානම් වෙන්න. ඒ වගේ ප්‍රශ්න ටිකට උදන උඩට දාගන්න. මේ උත්තර උඩට දාගෙන ශිෂ්‍ය විභාගයට සූදානම් වෙන්න. right. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට පුතා. ඔයාලට දැන් නිදිමත ඇති, අපහසුතාවය ඇති, අපි පොඩි ඉංග්‍රීසි දුන්නා මම දාලා අපි ටක්කර මේක අපි කරගෙන යමු. මේක අපි ඉක්මනට කරගෙන යමු. ඔන්න බලන්න හොඳ ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවේ ඉදිකළ පළමු වැව හා එම වැව කර වූ රජතුමා වන්නේ. ශ්‍රී ලංකාවේ ඉදිකළ පළමු වැව. දැන් ඔළුවට දාගන්න. මොකද්ද මේ වැව? ඔයාලා දන්නවා ඉස්සර ඉඳලම තිබ්බා. වැවක් තිබ්බා, දාගයක් තිබ්බා. වැවයි දාගමයි ගමයි වංශලයි කියන සංකල්ප තමයි ඉස්සර ඉඳලම තිබ්බේ වගේ තාම. දැන් ඒ සංකල්ප ඥානක වෙනවා. නේද? අනුකම්පාවෙන් පැත්තට ගියපුවාම අපිට ඔක්කොම දාගන්න පුළුවන්. එහෙනම් මම හිතා බලන්න පළවෙනි එක අබේ වැව, දාදසේන රජතුමා, බසවක්කුළම, පණ්ඩුකාභය රජු, දිසා වැව, මහසේන රජු. එහෙනම් ශ්‍රී ලංකාවේ ඉදිකළ පළමු වැව හැමෝම කියන්න බලන්න. හැමෝම කියන්න බලන්න. එකද දෙකද තුනද? බලන්න මොකක්ද කියලා. කියන්න බලන්න මොකක්ද කියලා? මොකද්ද? පිළිතුර බසවක්කුළම තමයි ශ්‍රී ලංකාවේ ඉදිකළ පළමු වැව. එම වැව කරන රජතුමා තමයි වැත්තා. පණ්ඩුකාභය රජතුමා මේ දිනොත් මේ ප්‍රදේශය ආශ්‍රිත ඔයාලා දන්නවා. ඔය අනුරාධපුරයේ ආශ්‍රිත තියෙන ඔයාලා ගිහිල්ලා ඇති දේශගුණික කලාපේ මේ ප්‍රදේශයේ තියෙන ස්වභාව ධර්මයේ වෙනස. ඊට පස්සේ උඩරට පැත්තට ආවට පස්සේ කොහොමද තියෙන වෙනස? නුවරඑළිය පැත්තට ගියාට පස්සේ කොහොමද තියෙන වෙනස? නේද? ගාල්ල මාතර පැත්තට ගියාට පස්සේ කොහොමද තියෙන වෙනස? ඔයාලා දන්නවා ඒවා. ඒවා ඔයාලා අත්විඳලා තියෙනවා. නේද? මම දාලා එහෙනම් බලන්න එහෙනම් අසවක්කුළම පණ්ඩුකාභය තමයි මේ කරලා තියෙන්නේ. right. අපි යන 14 වෙනි ප්‍රශ්නෙට. වෙස්මුණු සහ රූකඩ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රදේශයකි. ඕක බලන්න. හොඳ ප්‍රශ්නයක්.
මම පුතලා කියන්න බලන්න මේකට උත්තරේ. හරි බලන්න මේ පැත්තේ කවුරුත් උත්තර දෙන්නේ කියලා. හරි අපි මේ පැත්තේ උත්තරලා තියෙනවා Zoom වලින්. මේ පැත්තෙන් අපිට දාලා තියෙනවා YouTube වලින්. ඉතින් අපිට දැන් උත්තර කියනවා සමහරකට. අපිට YouTube එකේ විතරයි පොඩි ගැටලුවක් එන්නේ. Zoom එකකින් අපිට හරියට උත්තර ටික අපිට පේනවා ළමයි වීඩියෝ උන් කරලා දෙනවා. එහෙනම් වෙස්මුළු සඳහා මොකද්ද? රූකඩ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රදේශය මොකද්ද? මොකද්ද පුතා? මොකද්ද වෙන්නේ ඒක? කියන්න බලන්න පුතා මොකද්ද කියන්නේ? එක දෙන්නේ දෙක දෙන්න උත්තරේ. මොකක්ද දෙන්නේ? එක. එහෙනම් අම්බලන්ගොඩ තමයි අපේ උත්තරේ. එහෙනම් උත්තරේ අම්බලන්ගොඩ තමයි එන්නේ. right. අපි ආයෙත් ප්‍රශ්නෙට. ඔයාලා ගාව පේපර් එක දිනනවා මම පුතා. ඔයාලට තියෙන්නේ හරි උත්තරේ යටින් ඉරක් ගන්න විතරයි. හරි උත්තරේ ගනින් ඉරක් ගන්න විතරයි. right. බලන්නකො මේක. හොඳට කියවන්න බලන්න පුතා. කියන උත්තරය තෝරන්න විනාඩියක් දෙන්න. right. ලී මත සිදුරක් විද ගැනීම සඳහා භාවිතා කළ හැකි උපකරණයක් නොවේ. පත්මාවතා ලී මත සිදුරක් විද ගැනීම සඳහා. ලී මත සිදුරක් විද ගැනීම සඳහා භාවිතා කළ හැකි උපකරණයක් නොවේ. මෙතන කියනවා මොකක්ද මේ තියෙන්නේ? අවගාරය තියෙනවා. තොරපඩේ තියෙනවා. පීර තියෙනවා. ඔයාලා දන්නවා පීර එහෙම නම් ඔයාලා දැකලා ඇති ඉස්සර කියතක් ගෑම සඳහා භාවිතා කරනවා. හරිද? කියත හරියට මොහොත් කරගන්න තමයි පීර භාවිතා කරන්නේ. එතකොට ආයෙත් අපි ගොඩක් වෙලා ගන්නෑ ලී මත සිදුරක් විද ගැනීම සඳහා භාවිතා කළ හැකි උපකරණයක් නොවේ. මොකද උත්තරේ? පීර. පීර. අහන්න බලන්න අත්තම්මලා සීයලා එහෙම ඉන්නවා නම් පීර දැකලා නැත්නම් ඔයාලා බලන්න. පීරෙන් තමයි ඔයාලා පුතා මොකක් හරි මොහොත් කරගන්නේ. කියතක් වගේ දෙයක් උඩට මොහොත් කරගන්න පුළුවන් කියන්නේ. හොඳට කැපෙන විදිහට පුළුවන්. ඉස්සර කියන්නේ ඔයාලා දැකලා තියෙන ඊරන් පුතා මෙහෙම උඩට. හරිද? එක්කෙනෙක් උඩ ඉන්නවා පට්ටලේ එක්කෙනෙක් යට ඉන්නවා. උඩයි යටයි ඉඳලා තමයි ඉරන්නේ. හරි දැන් තමයි තාක්ෂණයේ දියුණුව සමග අලුත් නවීන තාක්ෂණයේ දේවල් අපි රටට ඇවිල්ලා තියෙනවා. right. 16 අපි කැමති නැහැ ඉක්මනින් පොඩයක් එකක්. අපි කැමති හිමීට මේවා විස්තර කර ටික කියන්න. හැබැයි අපි ඔයාලට පොරොන්දුවක් දීලා දෙනවා මම අද දවසේ වලට අනිවාර්යයෙන්ම අපි ටිකක් වැඩිපුර ප්‍රශ්න ටිකක් අපි සාකච්ඡා කරනවා කියලා. අන්න මේ වැඩිපුර ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ඕනේ හින්දා තමයි මම මේ ටික අපි මේ විදිහට ටිකක් වේගයෙන් ටිකක් අපි සර් එක්ක කතා කරලා කරගෙන යන්නේ. ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල පිහිට ඇති පළාත වන්නේ ඔයාලා දන්නවා ඌව පළාත, මධ්‍යම පළාත, සබරගම පළාත කියලා මම ප්‍රශ්න පිළිතුරු තුනක් දීලා තියෙනවා. එහෙනම් ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල පිහිට ඇති පළාත වන්නේ කියන්න බලන්න පුතා මේ පැත්තේ මට උත්තර දෙන්න. කියන්න බලන්න ශ්‍රී ලංකාවේ මොකද්ද? ශ්‍රී ලංකාවේ අයිය කියන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල පිහිට ඇති පළාත මොකද්ද පුතා? කොහොමද උත්තරේ එන්නේ? ඉතින් ටිකක් ඌව පළාතද? මධ්‍යම පළාතද? සබරගම පළාතද? මොකද කියන්නේ? ඌව පළාත. එහෙනම් ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල පිහිටලා තියෙන්නේ ඌව පළාත. ඌව පළාත තමයි තියෙන්නේ. right. ශ්‍රී වික්‍රම සර්වසිද්ධි නමින් තුන් සිංහලයේ රජු වශයෙන් ඔටුනු අභිෂේක ලැබුවේ කවුද? ඔයාලට මතකයි. පුතා මේ ටෙලිනාට්‍යයක ගියා. ටෙලිනාට්‍යයකට ඔය තොරතුරු තිබ්බා. නේද? අලුතෙන් මේ බණ්ඩද මොනරෙල්ල කැපිටල් දිසාවද වීර පුරාණ මේ ඔක්කොම ජාතික වීරවරු. හරි මේ ඔක්කොම ජාතික වීරවරු. මොකක්ද පුතා මේ උත්තරේ? මොකක්ද මේ උත්තරේ? මේ කියනවා කවුද? අලුතෙන් මේ බණ්ඩ. අලුතෙන් මේ බණ්ඩ තමයි පළවෙනි උත්තරේ. එහෙනම් ශ්‍රී වික්‍රම සර්වසිද්ධි නමින් තුන් සිංහලයේ රජු වශයෙන් කොටුණු අභිෂේක ලැබුවේ අලුතෙන් මේ බණ්ඩ. मैं बताना ट्रेन रोड रोड दागන්න උත්තර තුන ගැන හිතන්න අලුතෙන් වන්නද මොඩරේලද වීර පුරාණ අපු දිගට හොඳට සංසන්දනය කරා. සංසන්දනය කරලා හොඳට තේරුම් ගන්න කොහොමද උත්තරේ ගන්නේ. right අපි යන්නේ ඊළඟ ප්‍රශ්නේ. ඉස්ලාම් ආගමික සිද්ධාස්ථානය වන්නේ. ඉස්ලාම් වල දන්නවා අපේ රටේ සහ ලෝකයේ විවිධ ජාති වලට ඉන්න සිංහල ඉන්නවා, බුද්ධ ආගම ඉන්නවා, දෙවල ඉන්නවා, ඉස්ලාම් ඉන්නවා. මැලේ කතෝලික මේ ඔක්කොම එකතුවක් තමයි යන්නේ. එහෙනම් ඉස්ලාම් ආගමික සිද්ධාස්ථානය වන්නේ
ඉස්ලාම් ආගමික සිද්ධාස්ථානයක් වගේ. කෝවිල වෙන්න පුළුවන්ද මන්දලා? ඈ? නේද? පන්සල වෙන්න පුළුවන්ද? මොකද්ද? මේ උත්තරේ. මොකද්ද? මස්ජිදය බලන්න උත්තරේ. ඕ දැකගත්තා පිටුරේ තියෙන ලස්සනට ඔන්න හොඳට ඇස්සරහට බලන්න. සමහර කට්ටිය ඉතිවතයි අපි තව චූටි වෙලාවයි ගන්නවා පුතා බලන්න. අපි තව ගන්නම් විනාඩි 45. ඔයාලගේ විනාඩි 45ක් අපි ගන්නවා. විනාඩි 45ක් තව ඉන්න දෙන්නේ. හරිද? මේකෙන් ටිකක් ඔළුවට දාගන්න. අපි තව දවසක් ඔයාලා වෙනුවෙන් අපි දවසක් කැප කරනවා. සර් මම ඇවිල්ලා තව දවසක් ඔයාලා වෙනුවෙන් කරනවා අනිවාර්යයෙන්ම. ඔයාලට මේ ඉතුරු ටික සම්පූර්ණ කරලා දෙනවා. තව ටිකක් තියෙනවා. තව ප්‍රශ්න 50ක් තියෙනවා දෙන්න ඔයාලා. මේ ප්‍රශ්න වලට අපි කරනවා. දැනට ඔයාලට ප්‍රශ්න 200 තියෙනවා. තව 50ක් තියෙනවා. ඒ 50ක් දීලා අපි අද සම්පූර්ණ කරනවා. ඔයාලා මගින් දාන්නෙත් නෑ, ඔයාලා රවට්ටන්නේ නෑ. ඔයාලත් එක්ක මේක ආපු ගමන අපි සර්ව් මොකද කියලා කොහොමද ඔයාලා ඉස්සරහට කරගෙන යනවා. right? තවත් එක දවසක් අපි ඔයාලා වෙන කරනවා තමයි. right. එහෙනම් අපි ඊළඟට යමු. ඊළඟ ප්‍රශ්නේ. ශරීරයේ වර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී පෝෂ්‍යදායී පදාර්ථයක් වන්නේ. ඔයාලා දන්නවා ශරීරයේ වර්ධනය වෙන්න තියෙනවා. හරිද? එතකොට ශරීරයේ විවිධාකාරයෙන් අවශ්‍ය විටමින් ප්‍රෝටීන් හරි ඒ වගේ දේවල් අපිට අවශ්‍ය වෙනවා. මේ ශරීරය නිකන් හැදෙන්නේ නැහැ. නේද? අපේ ආහාර රටාව අනුව අපි කොහොමද ආහාර ගන්න ඕනේ? අපි කොයි විදිහටද ඇස්පිරින් වගේ සුළුවෙන්ට නම් ආහාර ගන්න ඕනේ කොහොමද? ශරීරයේ විවිධ ශාරීරික හැකියාවන් ප්‍රතිනිධි කරගන්න කොහොමද අපි ආහාර ගන්න ඕනේ? අපේ මොලේ කොහොමද? ඒ වගේ මේ හැම එකටම බලපානවා කාබෝහයිඩ්‍රේට්, විටමින්, ප්‍රෝටීන් ඕවා තමයි බෙහෙත් විදිය දෙන්නේ. එහෙනම් ශරීරයේ වර්ධනය කිරීමට බෙහෙත් උපකාරී වන පෝෂ්‍ය පදාර්ථයක් වන්නේ මොකක්ද අපිට මේක උත්තරේ? මොකක්ද උත්තරේ මේකේ? මොකක්ද? පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක මොකක්ද මේක උත්තරේ? බලන්න. මේකේ එහෙනම් තුන්වෙනි එක තමයි උත්තරේ ප්‍රෝටීන්. ශරීරයේ වර්ධනය කිරීමට බෙහෙත් උපකාරී වන්නේ ප්‍රෝටීන්. right. අපි අයින් මොඩි නේද? දැක්ක ගමන් පුතා උත්තරේ දෙන්න බලන්න. දැක්ක ගමන් සෙනගේ උත්තරේ ගොක්කොලේ ලබා ගන්නා ශාකය. නැත්නම් ගොක්කොලේ. එතනද ගොක්කොලේ. ගොක්කොලේ ලබා ගන්නා ශාකය. වඩාගස, නෙරළුගස, තල්ගස. ගොක්කොලේ. ඔයාලා අහලා ඇති. ගොක්කට්ටක් කපන්න කියනකොට ගොක්කට්ටක් කපන්න කියනකොට අපිට ඔළුවට යනවා මොකද්ද? පොල්ගස නේද? පොල්ගස. පොල් ගහෙන් කපනවා කියලා කියනවා. හැබැයි අපිට තවත් මේ හා සමාන උත්තරයක් ගන්න පුළුවන්. මොකක්ද? මේකට කියන තවත් නමක් මොකද්ද? පොල්ගස වල කියන්නේ. එහෙනම් එකටම අපි කියනවා මොකද්ද? නෙරළුගස. එහෙනම් මේකට අපිට උත්තරය ගන්න පුළුවන්. නෙරළුගස කියන්නේ නෙරළුගස කියන ගොක්කොල ලබා ගන්න පුළුවන්. එහෙනම් මොකද කියාගන්න පුතා? මේ වගේ ප්‍රශ්න ටිකක් දුන්නා අපි දැනට පරිසරයේ ප්‍රශ්න 20කට ආසන්න ප්‍රමාණයක් අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරගෙන ගියා. මේ පරිසරයේ ආශ්‍රිත ප්‍රශ්න ටික හොඳ ලොකුට දාගන්න පරිසරයේ ප්‍රශ්න තව අපිට තියෙනවා විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරන්න. මේ වගේ ලස්සන නිර්මාණ කරන මේවා අපි දිවාරය නොබලා ගන්න දාලා මේ ප්‍රසන්ටේෂන් හදලා තියෙනවා. හරිද? එතකොට මේ ප්‍රසන්ටේෂන් වලින් ඔයාලට මේ අලුත් තොරතුරක් දෙන්න තමයි අපි උපරිම උත්සාහ කරන්නේ. සංනිවේදනය ඔයාලට හොඳට දෙන්න. ඔයාලා මේකේ පුළුවන් උපරිම ගන්න. අපිට තිබ්බා නිකන් සාමාන්‍ය විදිහට ප්‍රශ්න ටික සූදානම් කරගන්න එහෙම නෙමෙයි. අපි මේ ප්‍රශ්න ටික සියල්ලම හොඳට පැහැදිලිව පිළිවෙල කරනවා. ඔයාලට දුන්නේ මේ රූප සටහන ඇසුරේ ඔයාලා පුතාලට තේරෙන්න ඕන නිසා. ඒක නිසා අපි තවත් ප්‍රශ්න ටිකක් සර්වි කොහොමද සාකච්ඡා කරනවා. හරිද? සර්වුත් අද ඇවිල්ලා ඉන්නේ මේ ප්‍රදේශයේ දුර බැහැර ඉඳලා කොහොම හරි මේ වැඩි ඉවර කරගන්න ඕනේ. හරිද? ඉතින් තව සර් එක වැඩි එකක් කරමු. සර් එක තව වැඩි එකක් කරලා තවත් වෙන දෙයක් අපි දැන් මේ වෙනකොට ගණිත ගැටලු සෑහෙන ප්‍රමාණයක් කතා කරා පරිසරයක් කතා කරා. අපිට මේක වේගයෙන් කතා කරගෙන යන්නත් පුළුවන්. ඒක වැඩක් නෑ. මම දුර පුතාලට කරන දේ හරියට කරොත් තමයි ඔයාලට මේක වැදගත්ම වෙන්නේ. ඒ කියන්නේ අපි ඉස්සර කිව්වා වගේම මේ ප්‍රසන්ටේෂන් මේවා නැතුව අපිට මේ අතින් කියලා බෝඩ් එකේ ප්‍රශ්නයක් දාලා එහෙම කරන්න තිබුණා. එහෙම කරන්නේ නැතුව මේක ඔයාලට දුන්නේ පුතේ මේ වගේ රූපත් එක්ක දෙනකොට ඇත්තටම මතක හිතීමේ අවස්ථාව වෙනවා. රූපේ වල එන්න බලන්න නෙරළු කියන සාක්ෂිය. දැන් මේක අහලත් නැහැ.
මේ වගේ රූපයක් එක්ක මේ යන දෙයක් දුන්නම හොඳට මතක ඉන්නවා. අපි දැන් පරිසරේ කතා කරලා ගණන් කිතරයක්ද? දැන් අපි ගණන් වලින් ප්‍රශ්න 21 වෙනි ප්‍රශ්නේ තමයි අපි ගණිතේ තියෙන්නේ. මම ඔක්කොම කතා කරලා 21 වෙනි ප්‍රශ්නේ අපි දොඩම් ගෙඩියක මිල අඹ ගෙඩි දෙකක් ගත හැකි. දොඩම් ගෙඩියක මිලට අඹ ගෙඩි දෙකක් ගත හැකියි. දොඩම් ගෙඩි 3ක් සහ අඹ ගෙඩි දෙකක් මිලට ගැනීමට පෙර රුපියල් 320ක් වැය වේ. අඹ ගෙඩියක මිලට. මයි පුතේ පොඩි වෙලාවක් දෙන්නම් ඔයාලට මේක හදන්න. ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. දැන් ඉක්මනින් ඔයා මේක හදන්න අපි මේක සාකච්ඡා කරගෙන යන නිසා ඔයාලට ලොකු වෙලාවක් දෙන්න නැතුව අපි කරගෙන යන්න. මොකද අපිට වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කරන්න ඕන නිසා. හරි. එකිනෙක කාර්යෝ. දොඩම් ගෙඩියක මිලට අඹ ගෙඩි දෙකක් ගන්න ඕන. එක දොඩම් ගෙඩියකට මිලට අඹ ගෙඩි දෙකක් ගන්න ඕන. දොඩම් ගෙඩි 3ක් සහ අඹ ගෙඩි දෙකක් මිලට ගැනීමට රුපියල් 320ක් වැය. බලමු අපි මේක රූප සටහනත් එක්ක කොහොමද මේක කරන්නේ කියලා. එක දොඩම් ගෙඩියකට අඹ ගෙඩි දෙකක් ගන්න ඕන. ඔන්න මේ කියන කතාව. පුතේ අපි මේ රූප සටහන මෙන්න දුන්නට මගේ පුතේ ඔයාලා මේ දෙන්නේ කටසටහන. මේකේ තියෙන ක්‍රමවේදය මේකේ තියෙන කෙටි ක්‍රමය. මේක තමයි ඔයාලට අවබෝධ කරගන්න ඕනම ක්‍රමය. නැත්තම් මේකට උත්තරේ හිතින් හදලා අපිට දැක්මට මතක හිටින්නේ නැහැ. වෙන්න මේ රූප සටහනත් එක්ක ඔළුවට යනකොට හොඳට මතක හිටිනවා. හොඳ මතකයක් රඳවා ගන්න නම් මේ ක්‍රමවේදය හොඳට බලා ගන්න. මෙවන් එක දොඩම් ගෙඩියක් සමානව අඹ ගෙඩි දෙකක්. ඊට පස්සේ කියනවා දොඩම් ගෙඩි 3කුයි අඹ ගෙඩි දෙක මෙල්ල ගන්න බලලා 320. ඒක කොහොමද ඊළඟ. ඊට පස්සේ දැන් අපි එක දොඩම් ගෙඩියකට දානවා අපි 2 කියලා. මේකට 2යි. මේකට 2යි. ඇයි මේ 2යි කියලා දාන්නේ? දැන් හොඳට බලන්න මේකට 2යි කියලා දාපු හේතුව තමයි මම කිව්වේ එක දොඩම් ගෙඩියකට අඹ ගෙඩි 2යි. එහෙනම් මේ එක දොඩම් ගෙඩියක් කියන්නේ අඹ ගෙඩි 2යි. එක දොඩම් ගෙඩියක් කියන්නේ අඹ ගෙඩි 2යි. එක දොඩම් ගෙඩියක් කියන්නේ අඹ ගෙඩි 2යි. මෙන්න තියෙනවා මේ දෙකට මෙතනත් අඹ ගෙඩි 2යි. දැන් මෙතන සියලුම අඹ ගෙඩි විදිහට අපි ගණන් හැදුවොත් 2 4 6 8. දැන් මේ එක දොඩම් ගෙඩියක් වෙනකොට අඹ ගෙඩි 2ක් ගත්තා. මෙතන දොඩම් ගෙඩි 3ක් තියෙනවා. එක දොඩම් ගෙඩියක් වෙනකොට අඹ ගෙඩි 2යි මෙතන 6යි මෙතන 2යි 8යි 320ක් තමයි සම්පූර්ණ ධාරාවේ. එහෙනම් 320 අපි බෙදනවා කීයද 8ෙන්. එහෙනම් පිටුර වෙන්නේ 4. පැහැදිලිද? ඔව්. මම දන්නවා මේකට ඔයාලට මේක හොඳටම පැහැදිලි කියලා. 21 වෙනි ප්‍රශ්නේ. තරාදි වල දෙක සමානය අන්නාස ගෙඩියක සහ දොඩම් ගෙඩියක බර ග්‍රෑම් 600. එසේනම් අඹ ගෙඩියක බර කොහොමද? තරාදියේ දෙක සමානයි. අන්නාස ගෙඩි සහ විනාඩියක් දෙන්න මේක. අර වගේ තමයි. ශ්‍රමාර්ථ නැහැ හිතන්න. දැන් සිටීමේ ශක්තිය වැඩි වෙන්නේ මේ වගේ ගානක්. අපි මම කියුවාට මොළේ සරල ඒවා කරාට එන්ටෙන්ද අමාරුව කරනවා. අමාරු ගැටලු සියල්ලක්ම ඔයාලට එනකොට
කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එන්නම පුතේ. ඔව්. ඔයා හදපු දේ මං කියලා දෙන දේ හරියට කියනකොට. දැන් මම තරාදි වල දෙක සමානයි. මෙන්න තරාදිය දෙක සමානයි. අන්නාසි ගිරියක් සහ දොඩම් ගිරියක බර පෑම් 600යි. මේකයි මේ දොඩම් ගිරි එකකුයි පෑම් 600යි. එසේනම් අඹ ගිරියක බර කොහොමද? ඔන්න මේකේ කරන් තියෙන්නේ පළවෙනි පියවර කීපයක් තියෙනවා. මේ පියවර කීපේ අපි අනුගමනය කරන්න ඕනේ. මොකද අන්නාසි ගිරිය සහ දොඩම් ගිරියක බර පෑම් 600 කියන එක ඕම ලියන්න. දෙවෙනියට මේවන් අන්නාසිගිරියේ දොඩම්ගිරියයි ග්‍රෑම් 600යිලු. එහෙනම් මෙන්න මේක අනිවාර්යයෙන්ම මේක සමාන වෙන්න ඕන මෙන්න මේ පැත්තට. හේතුව දැන් මෙතන අන්නාසිගිරියයි දොඩම්ගිරියයි දොඩම්ගිරි 3යි තව දොඩම්ගිරි 4යි මෙතන දැක්කා. මේකට හේතුව මගේ පුතේ ඉස්සරලා අපි වෙනවා ආයෙම මොළට අරන් වෙනවා එක අන්නාසිගිරියකුයි දොඩම්ගිරි 3කුයි සමානයි. මොන බලන්න මේ ඉස්සරලේ බලන්න එක අන්නාසිගිරිය දොඩම්ගිරි 3කට සමානයි. එහෙනම් අන්නාසිගිරි පැත්තට තව එක දොඩම්ගිරියක් දානකොට මේ පැත්තට තව දොඩම්ගිරියක් දාන්න පුළුවන්. එහෙනම් අන්නාසිගිරි 1යි දොඩම්ගිරියට සමානයි දොඩම්ගිරි 4යි. පැහැදිලිද? ඊළඟට අපි මෙන්න මේක අන්නාසිගිරිය දොඩම්ගිරියයි 600යි. එහෙනම් අපි මෙන්න මේක මෙයා ගන්නවා මේ ටික 600 නම් 1 2 3 4යි. අපි දොඩම්ගිරි 4කට බෙදලා යන්නේ කොහොමද? 600 බෙදනවා 4යි. ඒක සමානයි. 1 2 3 4 ගිරි 4ක් සමානයි 600. දැන් මේ පැත්තට අනිවාර්යෙන් 600 දැන්. එහෙනම් දැන් 600 නම් එක දොඩම්ගිරියක බර 600 බෙදුවාම 4ෙන් 150 වෙනවා. දැන් එක දොඩම්ගිරියක් 150යි. එක දොඩම්ගිරිය සමාන අඹගිරි 3කට. බලමු අපි පිළිතුරු මොකක්ද කියලා. එහෙනම් අඹගිරියක බර මෙන්න 150යි එක දොඩම්ගිරියක් අඹගිරියක බර මේ 3 බෙදුවාම රුපියල් 50ක් වෙන්නේ 150 තුنين බෙදුවා. හරි මේකේ නේද? මේක තමයි කෙටි ක්‍රමය. කෙටි ක්‍රමය උනාට මගේ පුතේ අපි කියලා දෙන්නේ මේ කෙටි ක්‍රමය කියලා දෙන්නේ සංකල්පයත් එක්ක. මූලික සංකල්ප ටික තමයි මම කියලා දෙන්නේ. මේ මූලික සංකල්ප තුළ ඔයාලට කෙටි ක්‍රම ඕන තරම් හදාගන්න පුළුවන්. අපිට මෙන්න මේ ගානකට මෙන්න මේක තමයි කෙටි ක්‍රමය කියලා කවදාවත් එහෙම කියලා දෙන්නේ නැහැ. එහෙම දුන්නොත් එක ගානකට විතරයි කෙටි ක්‍රම භාවිත කරන්න පුළුවන් නේ. අනිත් යාන්ත්‍රයට වෙනස් වෙනවා. ඒකට ඔයා අමාරු වෙනවා. හරි. අපි එහෙනම් ඊළඟ ගානට දැන් බලන්න මේසයක් මත තබා ඇති ඔරලෝසුවේ මුහුණට වේලාව 4:15 දැක්වෙන ආකාරයේ පහත ඔරලෝසුව මුහුණේ පෙනේ. එසේනම් මේ 6 දැක්වෙන විට මිනිත්තුකට විතරේ කොමන අක්ෂරයක් තිබේ. පොඩි වෙලාවක් තියෙනවා. කල්පනා කරන්න. ඔව්. ඒක මොකද උදේ? ඉතින් කතා තියාගෙන ඉන්නවා මෙහෙම. අයියෝ. මොකදනේ දක්වන්න උත්සනවා. ඔව්. මේකේ බුද්ධි කලංකණය කියන්නේ මේකයි. මේ වගේ ගණන් දැන් අපිට ගණන් ඕන තරම් දෙනවා. මේ වගේ ගණන් මම හිතන්නේ ඔබට මේ ඉදිරියේ පසුගිය දවසක මේ වගේ ගානක් හම්බෙන්න ඇති කියලා. හිතන්න දුන්නේ හිතන්න. බලමු මේක කොහොමද පිළිතුරු යන්නේ. මේසයක් මත තබා ඇති ඔරලෝසුව මුහුණට වේලාව 4:15. මේක වේලාව 4:15. දැක්කන අර පහත ඔරලෝසුව මුහුණින් දැක්ක. එසේනම් 6:30 දැක්වෙන්නේ විතර මිනිත්තු කටු බීනන්නේ කියේ.
දැන් මගේ පුතේ 4:15 නම් වෙන්න 4 වෙන්න 15 වෙන්න 4 වෙන්න 15 එහෙනම් ඔරලෝසුවේ අනිවාර්යෙන් මේ J කියන තැනට 12ක් මෙතන 6ක් 9ක් 3ක් දෙන්නේ වෙන්න මේ ආකාරයට J කියන තැනට 12යි 6යි අනිවාර්යෙන්ම J කියන තැනට 12යි 6යි ආවම 12 1 2 3 4 මෙන්න 4යි 15යි එලා 4යි 15යි 4 තියෙන සීමාවේ තියෙනවා පැයකට 15 සීමාවේ තියෙන පැයකට 4යි 15යි එහෙනම් අපේ නාන්නේ 6යි 30ට 6යි 30ට යනකොට මේ පැයකටවත් 6 පහුවෙලා චුට්ටක් මෙහාට වෙලා තියෙනවා මිනිත්තු කටුව කෙලින්ම 6 කෙලින් ඉස්සරහට දෙනවා ඉංග්‍රීසි අක්ෂරය D පැහැදිලි නේ හරි පැහැදිලි ඔව් මේ ගාන තව එකක් මෙමෙ ජල ටැංකිය සම්පූර්ණයෙන්ම ජලය පුරවා ඇත මෙමෙ ටැංකියේ ජලය කාලා කියන්නේ හතර එකක් ඉස්කිරීමට අවශ්‍ය ඇත ඒ සඳහා විවෘත කළ යුතු සිදුරු දැක්වෙන ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්න ඉන්ටෙන්ද සංකීර්ණයි ගණිතයේදී ගැටලු සංකීර්ණයි මේ සංකීර්ණ කියන්නේ ගැටලුව හිතන්න විතරයි තියෙන්නේ සුටි ලාක්කන බලන්න දැන් පුතේ මෙම ටැංකියෙන් සම්පූර්ණයෙන්ම ජලය පුරවා ඇත මේ ටැංකිය කාලක් හිස් කිරීමට අවශ්‍ය ඇත පොඩ්ඩක් මුලින් හිතලා බලන්න කාලක් හිස් කරනවා නම් ඒ අකුර ගත්තොත් මෙතනින් කාලක් හිස් වෙයිද මෙන්න මේක මෙතනින් ගත්තොත් ඒ අකුරෙන් ගත්තොත් කාලක් හිස් වෙන්නේ නැහැ ඇයි ඒ අකුර තියෙන තැනින් ගත්තොත් මේ කෑල්ල ඉතුරු වෙනවා එහෙනම් අපිට පහසුම ක්‍රමය තමයි ඉස්සල්ලාම මෙන්න මේ කොටස් 1 2 3 4 5 6 7 8ක් තියෙනවා 8ක් කියන්නේ 8න් කාලක් කියන්නේ 8 බෙදනවා 4ට එතකොට මේ සමාන කොටස් දෙකක් අයිති වෙනවා දෙකක් ඉවත් වෙන්න නම් මෙන්න මෙතන තියෙන F අකුර තියෙන තැනින් අපි වතුර ඉවත් කරලා නම් මේ දෙක ඉක්මනින්ම පැහැදිලි නේද මේ දෙක ඉවත් වුණා නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රමාණය වෙනවා එහෙනම් විරුද්ධ කියලා කලේ සිදුරු දැක්වෙන්නේ මෙතනින් සිදුරු කරන්න ඕනේ මෙහෙන් සිදුරු කරලා බෑ එතකොට මේ ඔක්කොම යනවා මෙතනින් සිදුරු කරත් දැන් කාට හරි දෙන්න පුළුවන් B එකෙන් සිදුරු කරන්න ඕනේ කියලා නෑ B එකෙන් සිදුරු කරත් 1 2 3 4 5 6 ඔක්කොම කියනවා පොඩ්ඩක් මොනින් හිතන්න එච්චර අමාරු නෑ මේක හරිම පහසුයි හිතන එක විතරයි තියෙන්නේ. තව ගන්න. අපි මේ ගානේ කොහොම තියෙද්දි ඊළඟ ගානේ බලන්න. මේ ගාන ඊළඟ එනවා ඊළඟ ගානේ. ඒක හේතුවක් තියෙනවා මම හේතු පස්සේ කියන්නේ. ඉස් වාදන දෙකක ධාරිතාව මෙලෙස සටහන් කර ඇත. මේ වාදන දෙකේ ධාරිතාව මෙලෙස සටහන් කරලා මේ දෙක පමණක් භාවිත කර මිලිලීටර් 3 ප්‍රමාණය ගණනකට හැකිද? පුළුවන් නේද? බලන්න ගන්න. හරි. එහෙනම් අපි උත්තරේ බලමු. ඊට හතක් තියෙනවා පහක් තියෙනවා. මොන බලන්න කොහොමද කරන්නේ කියලා. දැන් මේ පහේ වාදනේ තියෙනවා. හතේ වාදනේ තියෙනවා. හිස් වාදන දෙකක ධාරිතාව මෙලෙස සටහන් කරලා දෙන්නට වතුර නැහැ මේක. මොනවත් නැහැ. ඔන්න මේ පහේ වාදනේට ඉස්සලාම ජලය පුරවනවා. ඒකෙන් එකක් හතේ වාදනේට දානවා. පහෙන් හතට දානවා.
දැන් 7ට දැම්මන් පස්සේ මේකේ සම්පූර්ණ ජලය පිරෙනවා 5. ඉතුරු වෙනවා 2. නැවත පහේ බඳුනට අපෝ සම්පූර්ණ එකක් දාන්න. දාලා ඒ බඳුනෙන් මේකට 2ක් දාපුවම මෙතන 3ක් ඉතුරු වෙනවා. එහෙනම් ඒ 3 තමයි මේ තුන. ඊට 3ක් සමානයෙන් මැනගත හැකි. එහෙනම් අපිට හැකි නොහැකි ඉවරයි. පිළිතුර හැකි වෙන්න ඕන. සරලයි හිතන්න විතරයි තියෙන්නේ. තව එකක් කරමු. සෙන්ටිමීටර් 15ක් උස ඉටිපන්දම් කීපයක් දැල්ලා තිබුණා. දැන් මේ දිස්වෙන්නේ මෙසේය. මෙමෙ ඉටිපන්දම් 4 දැල්වි ඇති කාලය අනුව ආරෝහණ ක්‍රමයට පෙළ ගැස්සූ විට නිවැරදි පිළිතුරු වන්නේ. පුතේ ආරෝහණ කියන්නේ අපි දන්නවා. ආරෝහණ කියන්නේ කුඩා එකේ සිට ලොකු එකට. අවරෝහණ කියන්නේ ලොකු එකේ ඉඳන් කුඩා එකට. අපි ඒක දන්නවා. ආරෝහණ කියන එකට මතක තියාගන්න අපි ක්‍රමයක් භාවිත කරලා තියෙනවා. ආරෝහණ අතරයි. අවරෝහණ ආවරෝහණ 5. එහෙනම් අවරෝහණ කියන්නේ විශාල එකේ ඉඳන් කුඩා එකට. ආරෝහණ කියන්නේ කුඩා එකේ ඉඳන් විශාල එකට. අපි 4ක් තියෙන නිසා. ඒක අපි මතක තියාගන්න මම ක්‍රමයේ කියන්නේ ඔය මේ දෙක සමහරයි ගන්න. මෙතෙන්දී එහෙනම් ආර්ථික ආන්නේ ආරෝහණ. ආරෝහණ කියන්නේ 1 2 3 4යි කියන්නේ කුඩා එකේ ඉඳන් ලොකු එකට. ආරෝහණ ක්‍රමයට සැකසුලිට. ආරෝහණ කියන්නේ කුඩා එකේ ඉඳන්. එහෙනම් C D A B. මොකද්ද? C D A B. මේක තමයි නිවැරදි උත්තරේ. දැන් මම උත්තරයක් පෙන්නනවා. ඒ උත්තරේ නම් නෙමෙයි නිවැරදි උත්තරේ. මම මේක දැන් මෙහෙම කරනකොට එන්නේ වෙන උත්තරයක්. අපි ඊළඟ ගන්න මාළගේ පොත් වලින් හරියට දෙමාන මේක මේක විනාඩියක් දෙන්න කාලේ නම් ඕනේ දැන් අපි හදුනේ දැන් සෑහෙන වෙලාවක් ගියේ මාළගේ ඇති පොත් වලින් හරියට දෙකක් මල්ලිට දුන් විට මාළගේ ඇති පොත් 4ක් ඉතුරු විය. මාළගේ ළඟ ඇති පොත් වලින් හරියට දෙකක් මල්ලිට දුන් විට මාළගේ පොත් 4ක් ඉතුරු වෙනවා. මල්ලිට දුන් පොත් යන ගිය. මාළගේ ඉතිරි. දැන් බලන්න මේ වගේ ගණන් දුන්නාම අපි කොහොමද කරන්නේ? බලන්න. මාළගේ ඉතිරි වෙලා තියෙනවා 4ක්. මාළගේ ඇති පොත් වලින් හරියටක් හා දෙකක් මල්ලිට දුන් විට. එහෙනම් මල්ලිට දුන් පොත් යන මාළගේ ඉතිරි පොත් යන 4යි. එහෙනම් අපි උඩට ලියා ගන්නවා මල්ලිට දුන් පොත් යන කීයද කියලා. මල්ලිට දුන් පොත් යන තියෙන පොත් යන්නේ හරියටකුයි දෙකකුයි. එහෙනම් අපි තියෙන පොත් යන 12ක් කියලා ගත්තොත් හරියට 6යි. ඒකට දෙකක් එකතු කරලා ගන්නවා. එහෙනම් පිළිතුර අපිට අනිවාර්යයෙන්ම මල්ලිට දුන් පොත් යන 8යි. හරියටකුයි. එතකොට 8යි 4යි 12යි. එහෙනම් ඔව් ඊළඟ ගන්න දැන් රූපයේ දක්වා ඇති ආකාරයේ වෘත්තයක් සරල රේඛා තුනක් වමන භාවිත කර බෙදිය හැකි උපරිම කොටස් ගන්න කිව්වේ. වෘත්තයක් අඳලා මේ වෘත්තයේ සරල රේඛාව දාගෙන බෙදන්න පුළුවන් උපරිම ගාන. හදන්න රවුමක් අඳින්න සරල රේඛාව දාගෙන බෙදන්න පුළුවන් උපරිම ගාන කියලා බලන්න. සුද්ධාරයෙන් බලන්න අපේන මේමයි
වෘත්තයක් අදිනවා මේ විදිහට. දැන් ඔන්න බලන්න රූපේ දක්වා ඇති ආකාරයට වෘත්තේ සරල රේඛ තුනයි. සරල රේඛ තුනයි යොදන්න පුළුවන්. ඔන්න එක. මේක එන්නේ කොහොමද බලන්න. උත්තරේ නම් ආව 7 කියලා. කලින් උත්තරේ ආව. බලමු එහෙනම් එන්නේ කොහොමද කියලා. 1යි 2යි. ඔන්න දෙකක් ගැහුවා. දෙකක් නම් ගැහුවා. බලමු 1යි 2යි 3යි 4යි. තව එකක් මෙහෙම ගැහුවොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි. පරිම 6යි. ඒකට 7ක් කියලා උත්තරය ඇවිල්ලා. ඒක වෙන්න බෑ නේද? බලන්න. බලන්නකො. වෙන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. සරල රේඛාව ගහලා දෙන්න ඕන. අන්න බලන්න. එහෙනම් උත්තරේ වෙන්නේ 7යි. පැහැදිලිද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඊළඟ බලන්න. පන්තියේ ගුරු මේසයක් තිබුණේ උතුරු කෙළවරේ. ගුරුතුමී පන්තියේ දකුණු දෙසට ගුරු මේසයෙන් ගෙන ගියාය. දැන් මෙහි බංකු හෝ මේස කීයක් අවම වශයෙන් වෙනස් කළ යුතුද? හරි සරලයි. පොඩි දෙයක් හිතන්න දෙන්න. මේ ගුරු මේසයේ තිබුණේ උතුරු කෙළවරේ. මේ තියෙන්නේ චුටි වෙලා කරන් හිතන්න. හරි. ඇතිනේ? ඔව්. එහෙනම් පුතේ බලන්න පන්තියේ ගුරු මේසයේ තිබුණේ උතුරු කෙළවරේ. උතුරු කෙළවරේ. මෙන්න ඉහළ තියෙනවා. ගුරු මේසයේ පන්තියේ දකුණු කෙළවරට ගුරු ගෙන ගියා නම් මේක දකුණට ඇරයි යනවා නම් බංකු මේස කීයක් අවම වශයෙන් වෙනස් කරලා. අනේ දෙයියනේ වෙන්න මේ පේජිය අරන් ගිහිල්ලා මෙතෙන්ද දැම්මා නම් ආයෙ මේක මෙතන කියලා දාන්න පුළුවන් නේ. මේකවත් හොල්ලන්නේ නැතුව මේක එළියෙන් අරන් ගිහිල්ලා මෙතනින් තියෙනවා. මේක එළියෙන් අරන් ගිහිල්ලා මෙතනින් තියෙනවා. එහෙනම් කීයද? උඩරම කීයද? පැහැදිලිද? එහෙනම් ප්‍රශ්න ටිකක් කතා කරලා හදිස්සියට තව ප්‍රශ්න දැන් කතා කරන්න කියමුද? හරි. තව ගණන් ටික පැහැදිලි කරමු. ඒකට අපි ලොකු ප්‍රමාණයක් කරලානේ. උදේ අපිට මේක කරන්න තිබ්බා. ඒකින් කරලා ඉවර කරන්න පුළුවන්. ඒකින් කරලා වැඩක් නැහැ. මේක ඔයාට පසු කාලේ ගමනදී තියාගෙන බලා ගන්න පුළුවන්. මේක දැන් නිදිමත නම් මේ වෙලාවේ අමාරු නම් පස්සේ ඔයාලට මේකේ සිලින් ටික දානවා. බලන්න විශාල සංඛ්‍යාවක් දැන් සහභාගී වෙලා ඉන්න මේ වෙනකොට අපි දැන් මෙච්චර ප්‍රමාණයක් පවා මේ කියන්නේ පටන් ගත්තේ සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට අපිත් එක්ක ඉඳලා ඉන්නවා. ඒ නිසා අපි මේක නවත්තන්නේ නැහැ. මේක කරගෙන යනවා. ඒ මොකද මෙයාලගේ ඉල්ලීම තියෙනවා. ඒ අපි දැන් මෙච්චර සංඛ්‍යාවක් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා මෙයා මෙච්චර ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙනා. අපි ඇත්තටම හිතුවා මේ ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙයි කියලා. ඉතින් ඒ සම්බන්ධ ගොඩක් අපිත් එක්ක සම්බන්ධ වුණ නිසා ඒ සම්බන්ධ වෙන සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. එක පැත්තකින් Zoom තාක්ෂණයකින් අනිත් පැත්තේ YouTube වලින් අපි තාක්ෂණ දෙකක් භාවිත කරලා අපි මේ ක්‍රමවේදය යොදන්නේ. මොකද මේ තාක්ෂණය දැන් ඇත්තම තාක්ෂණය දිනුනේ අපි මේ ප්‍රසන්ටේෂන් එක පවා හැදුවේ ඔයාලට තාක්ෂණය යොදාගෙන උපරිම තාක්ෂණය යොදාගෙන දැනුම ලබා දෙන්නේ කොහොමද කියන එක අපි කල්පනා කරලා තමයි. අන්න ඒක නිසා මේ පිරිස අපි හිතුවට වැඩි පිරිසක් අද සම්බන්ධ වෙලා තියෙනවා. මේ සම්බන්ධ වෙලා සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. නමුත් අපි බලාපොරොත්තු වුණා මේක වැඩි ප්‍රමාණයක් කරන්න. අපි හිතුවා වේගින් කරන්න. ඒ වේගින් කරත් මයි පුතේ ඔයාලට මේක තේරුමක් නැහැ. තේරෙන්නේ නැහැ. උදේ කරගෙන ගියා. අපි ඒ නිසා මේ අද මේ ටික කරලා ඊළඟ දවසේ අපි මේක ඔයාලා වෙනුවෙන් තවදුරටත් අපි ලබා දෙන්න උත්සාහ කරනවා. ඒක නිසා මම දැන් අදිස්සියට කියනවා පොඩි විදිහට මම ගන්නවා. අදිස්සියට මස්තරදී Thank you.
right. මම පුතාලා ඔක්කොම මේ ප්‍රශ්න ටික තෝරගන්න. මේ ප්‍රශ්න. මේ ප්‍රශ්න. අපි චූටි ගේම් එකක් කරමු. ප්‍රශ්න පහක් කරමු. ප්‍රශ්න පහ උත්තර පහ අපි ඉක්මනට කරමු. ප්‍රශ්න පහක් අපි ඉක්මනට කරමු නේද? මෙන්න මේ ප්‍රශ්න පහ අපි කරමු. right. ඒ ප්‍රශ්න පහ තමයි පුතා 41 42 43 44 45 46 ඔන්න ප්‍රශ්න මම ඔයාලට දෙනවා 1 2 3 4 5 6 මේ ප්‍රශ්න 6 ඔයාලට පේනවා පුතා මේ ප්‍රශ්න 6 අපි පොඩි කාල සීමාවක් ඇතුළත අපි හැකි ඉක්මනට විනාඩි 3-4කින් හදන්න ගමු හැමෝම හොඳට නිස්සබ්ද වෙලා උත්තර ප්‍රශ්න 6 කියනවා හොඳ උස්වක් ගන්න හැමෝම අද පන්තියේ ලොග් වෙලා ඉන්නේ චුට්ටක් කුඩුවේ නැගිටින්න චුට්ටක් මම පුතා නැගිටලා හොඳ උස්වක් ගන්න හොඳ උස්වක් කරලා ගන්න මම හොඳ උස්වක් අරගෙන හරිද තවත් පොඩි වෙලාවක් අපිට ඉන්නවා අපි හරියටම තව පැය භාගයක් වලත් ඉන්නේ ඒ පැය භාගයක් මම පුතා හැදෙන්න අපිට ගන්න හරි අපි ඔයාලට 5:00 ඉඳලා 9:00 වෙනකල් ක්ලාස් එක කරනවා 9:00ට හැමෝටම අපි 9:00 ක්ලාස් එක අවසන් කරනවා පාපිතා මෙන්න මේ ප්‍රශ්න පහ මෙන්න මේ ප්‍රශ්න 6 ප්‍රශ්න 6 සඳහා උත්තර ටික ගන්න මම ඔයාලට සාකච්ඡා කරනවා උත්තර ටික සාකච්ඡා කරනවා නොතේරුම් දෙයක් තිබුණ කියලා දෙනවා දැන් නිස්සබ්දව ගෙදර තියෙන සද්ද ටික අයින් කරලා දාලා මෙන්න මේ ප්‍රශ්න 6 හොඳට උත්තර හදන්න බලන්න හරි මම දෙනවා විනාඩි 3ක් එකට විනාඩි 2යි එකට විනාඩි 2 ගානේ විනාඩි 3ක් දෙනවා එහෙනම් මේ ප්‍රශ්න 6 හදන්න 1 2 3 4 5 6 කියනවා ඔන්න ඔය ප්‍රශ්න 6 ඉක්මනට හරි හදන්න බලන්න දැන් 43 ඒවා තියෙනෝනි 41 42 43 44 46 ඉක්මනට කරමු දැන් අපි බලන්න ඉන්නේ සමහරක් කට්ටිය අමලාගෙන් උදව් ගන්න කට්ටිය ඉන්නවා ඒ මේවා තනියම හදන්න බෑ පුතා තනියම හදන්න. ඔයකට බලයිට ඔයාලා මොකද කරන්නේ? තනියම හදන්න. ආයෙ උදව් ගන්න නැතුව. තමන් හිතන්න බෑ පුතා ටිකක් මේක කොහොමද උත්තරේ යන්නේ? සරලයි. හරි. තමන් ටිකක් හිතන්න. උත්තර ගන්න. කොහොමද අපි හදන්නේ කියලා.
ටිකක් වේගي හදන්න ලෑස්තිලා ඉන්නේ. මේ හදිසි කරන්නේ වේගي ටිකක් වැඩි කරලා. බයිබල් තරම් නැත්නම් විභාගෙට ගියාට පස්සේ ඔයාලා තනි වෙනවා. ඔයාලට වෙලාව වෙනවා හොයන්න බෑ. ඊට පස්සේ වඩාගෙන ඉන්නවා. ඕ මට බෑ දුක වෙලාවක් කේපරි කරගන්න බැරුණා නේ කියන. අන්න ඒකට බලන්න ස්පීඩ් එක හදාගන්න. ඕනම ස්පීඩ් එක හදාගන්න තමයි මම මේ දුන්නේ. රයිට්. මම කතා කරද්දී ඔයාලට හදන්න බැරි වෙනවනේ. රයිට් හදන්න. තව විනාඩි දෙකක් දෙන්න. අපි අනේ නම් මාර්ග දාලා පළවෙනි ප්‍රශ්නෙට අපි යනවා. ඔන්න බලන්න පළවෙනි ප්‍රශ්නේ හොඳට කියවන්න දැන්. කියවලා වල උත්තරය අරගෙන තියෙන්නේ. 4075 යන ඉලක්කම් සියල්ල එකවරක් පමණක් භාවිතා කර ලිවිය හැකි විශාලතම ඔත්තේ සංඛ්‍යාව. අන්න උඩට දාගන්න විශාලතම ඔත්තේ සංඛ්‍යාව. රවුමක් කරලා ගත්තොත් තමයි. සහ කුඩාම ඉරට්ටේ සංඛ්‍යාව අතර වෙනස. අපි සර් කිව්වා වගේ අපිට මේ ගාන හදන්න හදිසි වෙන්නේ නැතුව ක්‍රමය අල්ලගත්තත් ඇති. හරිද? ක්‍රමය අල්ලගත්තත් ඇති. එහෙනම් අපි බලන්න ඕනි මෙන්න මේ ඉලක්කම් ටික භාවිතා කරලා එක්වරක් පමණක් භාවිතා කර හැකි විශාලතම ඔත්තේ සංඛ්‍යාව. ඔත්තේ සංඛ්‍යාව කියලා කියන්නේ ඔයාලා දන්නවා. සංඛ්‍යාවක් දෙකෙන් බෙදපුවාම හරිද? දෙකෙන් බෙදපුවාම එකක් ඉතුරු වෙනවා. ඒක ඔත්තේ සංඛ්‍යාව. ඉරට්ටේ සංඛ්‍යාවක් කියන්නේ ඉතුරු නැත්තම්. එහෙනම් අපි මෙතන කියන්නේ 4075 යන ඉලක්කම් සියල්ල එක්වරක් පමණක් භාවිතා කර ලිවිය හැකි විශාලතම ඔත්තේ සංඛ්‍යාව. එහෙනම් විශාලතම ඔත්තේ සංඛ්‍යාව අපිට ගන්න වෙන්නේ මය පුතා ඔයාලා දැන් දන්නවා 7000 ගානකින් පටන් ගන්න එක. 7000 මට හිතෙනවා 7405 ගන්න පුළුවන් නේද? විශාලතම ඔත්තේ සංඛ්‍යාව විදියට. ඔව් 7405 තමයි ගන්න විශාලතම ඔත්තේ සංඛ්‍යාව. අපිට 4000 ගණන් යන්නත් බෑ 5000 ගණන් යන්නත් බෑ. 5 කියන එක අගට එනවනේ. 5 කියන්නේ ඔත්තේ සංඛ්‍යාව. කියලා 4405 ඔත්තේ සංඛ්‍යාවක් මම පුතා කියනවා. විශාලතම ඔත්තේ සංඛ්‍යාව සහ කුඩාම ඉරට්ටේ සංඛ්‍යාව අතර වෙනස කිව්වොත් එහෙම දෙන්න අඩු කරන්න ඕනේ. දැන් මම දන්නවා අඩු කරන්න කිව්වේ පුතා කුඩාම ඉරට්ටේ සංඛ්‍යාව අපි බා ගන්නවා. කුඩාම ඉරට්ටේ සංඛ්‍යාව මේකෙන් හදන්න පුළුවන් මේ 5000 ගණක් හදන්නත් බෑ 7000 ගණක් හදන්නත් බෑ. හදන්න පුළුවන් කුඩාම එකකට අපි හිතනවා දැන් මම හිතන්න පුතු කරන්නේ. හරි ඔන්න කුඩාම සංඛ්‍යාව 4500 කීයද 70 4570 තමයි පුතා හදන්න පුළුවන් කුඩාම ඉරට්ටේ සංඛ්‍යාව. එහෙනම් 4570 හැදුවා ඔය දෙක අතර වෙනස කියලා කියන්නේ මම පුතා මේකෙන් මේක අඩු කරන්න ඕන විදිය මම කියලා දෙන්නේ නැහැ ඔයාලට. අඩු කරන්න පුළුවන් ඔයාලට අඩු කරන්න දන්නවා. එහෙනම් 7405න් 4570 අඩු කරපුවාම අපිට උත්තරයක් එනවා. බලන්න කීයද උත්තරේ 7405න් 4570 අඩු කරපුවාම එනවා 2835. ඔය දෙක අතර වෙනස. ඔය දෙක අඩු කරලා බලන්න. අඩු කරපුවා ඔය උත්තරේ එනවා. එහෙනම් 4405න් අඩු කරලා බලන්න 5 කිව්වා කියනවා 5යි මේ පැත්තෙන් ගත්තා. ඊට පස්සේ මෙතන තියෙන දැන් 10යි 10යි මතක් කියනවා 3යි. ඕක බලන්න අඩු කරන විදිහයි කියන දේ අපි අවශ්‍යතාවය. දැන් මට ඕනේ ක්‍රමයේ කියලා දෙන්න තමයි බලන්න. එහෙනම් හොඳට තේරුම් ගන්න මම හිතනවා මේක බහුතරයක හරියන්නේ නැති අපි ඊළඟට අපි කියන්නේ එක්තරා සංඛ්‍යාවකට 15ක් එකතු කර ලැබුණු පිළිතුර තුනෙන් ගුණ කළ විට 60 ලැබේ. මේවා අපිට සමීකරණය කියන හදන්න පුළුවන්. ඒකට මම සමීකරණ ආශ්‍රිත වාරට හිතන්න දෙන්නේ නැහැ වාරට එකපාරකට හින්න. හරිද? මේක අපිට පිටිපස්සේ දෙන්නත් පුළුවන්. පිටිපස්සේ දෙන්නත් පුළුවන්. ඔයාලා දන්නෙත් එහෙම. එක්තරා සංඛ්‍යාවකට 15ක් එකතු කර ලැබුණු පිළිතුර තුනෙන් ගුණ කළ විට 60 ලැබේ. මම උදේ ගයි කරන්නේ. උඩේ අපි එන්නරෝ ඉඳ දිනවනේ එතකොට ආයෙත් දෙවෙනි ප්‍රශ්නේ.
එක්තරා සංඛ්‍යාවකට 15ක් එකතු කරනවා. හරිද? ඔන්න බලන්න මම එක්තරා සංඛ්‍යාවකට 15ක් එකතු කරනවා. 15ක් එකතු කර ලැබුණු පිළිතුර 3ෙන් ගුණ කර විට පිළිතුර ලැබෙනවා 60ක්. අපිට මේක පිටිපස්සේ ගියොත් එක ගන්න පුළුවන්. කොහොමද පිටිපස්සේ ගියොත්? කොහොමද කියන්නේ? මෙතන 60 තියෙනවා 60 බෙදනවා මෙතන 3ෙන් ගුණ කරලා තියෙනවා. හරිද? අපිට තියෙන්නේ මෙතන 3ෙන් ගුණ කරලා. එතකොට 3ෙන් ගුණ කරලා කියන එක මොකද කරන්න ඕනේ? 3ෙන් ගුණ කරලා කියන එක මේක අපි බෙදනවා. 63ෙන් බෙදිච්චාම 20යි. 63ෙන් බෙදිච්චාම 20යි. ඔන්න ක්‍රමය අල්ලගන්න. ඊට පස්සේ 15ක් එකතු කර කියන එකට මම මේකෙන් 15ක් අඩු කරනවා. උත්තරයක් 5ක් ආවා. හරිම ලේසි. දැන් බලමු මොකක්ද වෙනවද? එක්තරා සංඛ්‍යාවකට එක්තරා සංඛ්‍යාව තමයි 5. 5ට 15ක් එකතු කරා 20යි. 20 3ෙන් වැඩි කරාම ආයෙත් 60 ආවා. මම රිවර්ස් එකට ගියා. දැන් ආපහු ඉස්සරහට ආවා. අන්න උත්තරේ හම්බුණා. නැවත තව බලන්න හොඳට හදිසියෙට බලන්න. හදිසියෙට බලන්න. දැන් මේක අපි ඉස්සර හොඳට ඔලුවට දාගමු. ඒක නැත්තම් ආයෙ බලන්න. අපි පිටිපස්සෙන් ආපහු ඉස්සරහට එමු. ඕක බලන්න. පස්සේ දැන් තේරෙනවද? හොඳට ඔලුවට දාගන්න මාවකට පස්සේ එක්තරා සංඛ්‍යාවකට හිතන්න මම හිතන්න දෙන්නේ එක්තරා සංඛ්‍යාවකට 15ක් එකතු කර ලැබුණු පිළිතුර 3ෙන් ගුණ කරන්න 60. මේක දන්න කට්ටිය දිනනවා මම දා. දන්නේ නැති අයට මේ දෙපාරක් කියලා. අනිත් පැත්තට යන්න 60 තියෙනවා 3ෙන් ගුණ කරනවා කියනකොට බෙදනවා මොන 3ෙන් 63 බෙදිච්චාම පුතා 20යි 15ක් එකතු කරා කියනකොට මම මේකෙන් මොකද කරන්නේ 15ක් අඩු කරනවා 20න් 15ක් කියම උත්තරේ 5යි. උත්තරේ ආවා. මට උත්තරේ 5යි. තව ක්‍රම තියෙනවා හිතලා ගන්නත් පුළුවන්. හිතලා ගන්න පුළුවන් මේව දන්න පුළුවන්. right. එහෙනම් අපි උඩ ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. මේ පැත්තෙන් මට මැසේජ් එනවා. මේ ප්‍රශ්නේ උත්තර තේරුණා සර් කියලා. ඒක කිසි ගැටලුවක් නැහැ. තේරුම් නැත්නම් කට්ටිය අහන්න සර් තේරුණාද නැද්ද කියලා. හරි. Zoom එකෙන් අපිට දානවා මැසේජ් එක ගන්න හරි සර් තේරුණා කියලා. ඒකට ආයෙ නැවත තව මම පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ගන්න තේරලා තියෙනවා. right. ඊළඟට යනවා. ඊළඟට ගිලා ඔන්න හොඳ ගණන් තියෙනවා. හැබැයි හිතන්න ඕනි. හිතවටත් වඩා සරලව හිතන්න දෙයක් නැහැ. සරලව සරලයි. හරි. හැබැයි ලොකෝට හිතුවොත් ඒ හදන්න බෑ වයින්. ඕක බලන්න. 5218 5219 කී පිළිතුර කොපමණකින් වැඩිද? බලන්න කී වැඩිද? එකකින් වැඩි වෙන්නේ එකකින්. එකකින්. 18 තියෙන්නේ 19 වෙදී. හිතන්න දැන් එතන තියෙන්නේ මොකද්ද? බුද්ධිය. අපි හිතන විදිහ, අපි කොහොමද කල්පනා කරන විදිහ, අපි ඔළුවට දාගන්න විදිහ, අපි හිතන විදිහ තමයි මේ මට ඕනකම තියෙන මම පුතාලව ටිකක් අර උසස් විදිහට හිතනවා මොකද? මේක සරලයි තමයි. හැබැයි ඔයාලා සරල ගානට වරද්දගෙන අදාගෙන ඉන්නේ තමයි. ඔයා බය වෙනවා. ඔයා වෙවුලනවා. මම කියන්නේ මගේ පන්තික ළමයි කියා සාමාන්‍ය පරිභාෂා කියන ළමයි ගණන් දෙපාරක් කිව්වා. එයා දෙපාරක් වේලුවා හේතුව තමයි මටත් හරිම දුකයි. හේතුව තමයි මොකද්ද? විභාගෙට ගියාට පස්සේ විභාගෙදී එයාට ගණන් හදන්න බෑ. ඇයි ඒ? වෙවුලනවා. හැබැයි මෙහෙ ඉඳලා එයාට පුළුවන්. පන්ති කාමරේදී ගෙනයන්න පුළුවන්. විභාගෙට ගියාට පස්සේ එයා වෙවුලනවා. විභාගෙට ගියාට පස්සේ එයාට හදාගන්න බෑ. විභාගෙට ගියාට පස්සේ බය වෙනවා. බය වුණාට පස්සේ කිසිදු ගාණක් එයාට හදාගන්න බැහැ. ඒ තත්ත්වෙ මගේ හරි ඕන. අපි බය වෙන්න එපා. අපි සාමාන්‍ය විදිහට වැඩ පටන් ගමු. සාමාන්‍ය සරල විදිහට. අර හදන්න පුළුවන් ගාණක් මම හදාගන්න බැහැ. right. අපි යන්නේ ඊළඟට යමු. පොත් 8ක මිල රුපියල් 240ක් ඕවා දන්නවා. මේ වයින් හදන්න පුළුවන් නේද? හදන්න ඕනෙත් නැහැ. පොත් 8ක මිල රුපියල් 240ක්. එවැනි පොත් පහක මම කොහොමද හදන්නේ? 240 බෙදනවා අපි 8න්. මම 240 8න් බෙදලා ඒ උත්තරේ හදන්න කියලා දෙන්න ඕනේ නෑ ඔයාලට. හරිද? 240 8න් බෙදලා ඒ උත්තරේ කියලා දෙන්න ඕනේ නෑ. 240 8න් බෙදන්න මම පුතාලා දන්නවා. දැන් පහවසට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් 240 8න් බෙදිච්චාම මම පුතා 30යි. right? එවැනි පොත් පහක මිල. මේක වැඩි කරන්න පහින් 150යි. එහෙනම් උත්තරයක් ආව 150යි.
එහෙනම් උත්තරයක් ආව මොකද්ද? 150යි කියලා අපිට උත්තරයක් ආවා. එහෙනම් උත්තරේ 150යි. හරි බෙදන්න ඕන කියලා දෙන්නම් බෙදන්න ආවා මේක දන්නවා. ඔයාලා දැන් මේක හොඳටම හදලා පුරුදු වෙලා තියෙනවා. රයිට්. අපි යනවා 45 වෙනි ගානට. 45 වෙනි ගානට අපි යනවා. 45 තමයි. පෙට්ටි 6ක එක සමාන බෝල 72ක් ඇත. හරි? පෙට්ටි 6ක එක සමාන බෝල 72ක් ඇත. ඔයාලා බලන්න. පෙට්ටි 6ක එක සමාන බෝල 72ක් ඇත. බෝල 120ක් ඇසීම සඳහා එවැනි පෙට්ටි කීයක් අවශ්‍ය වෙන්නේ? එහෙනම් දැන් හදන්න ඕන ක්‍රමය අපි ඉස්සර බලමු. පෙට්ටි 6ක සමාන බෝල 72ක් තියෙනවා. පෙට්ටි 6ක තියෙනවා සමාන බෝල පෙට්ටි 6ක එක සමාන බෝල 72ක් ඇත. බෝල 120ක් ඇසීම සඳහා. එහෙනම් බෝල 120ක් ඇසීම සඳහා කොහොමද අපි හදන්නේ? එහෙනම් කොහොමද අපි හදන්නේ? මේක අපි 72 බෙදන්න ඕනේද? අඩු කරන්න ඕනේද? මොනවද කරන්න ඕනේ කියලා තමයි බලන්න ඕනේ. හරිද? මොකද කරන්න ඕනේ? අපි 72 වයි පුතා වෙන මේ 72 බෙදන්න ඕනේ 6ෙන්. 72 6ෙන් බෙදන්න ඕනේ. 72 6ෙන් බෙදනවා කියන්නේ දැන් මම මෙහෙම ලියුවට ඔයාලට පුළුවන් 72 6ෙන් මෙහෙම බෙදන්න. 72 6ෙන් බෙදුවම අපිට උත්තරයක් එනවා 12යි කියලා. අන්න ඒ 12 මෙතන බෝල 120ක් කියලා කියන්නේ. අන්න ඒ 120 බෙදන්න ආයේ 12යි අපිට උත්තරයක් එනවා. ඕන උත්තරේ ගන්න. එතකොට කියනවා මේක අපිට එනවා 120ක් ඇසීම සඳහා එවැනි පෙට්ටි කීයක් අවශ්‍ය වෙයිද? අවශ්‍ය වෙයිද පෙට්ටි 10ක් අවශ්‍ය වෙනවා. අපෝ බලන්න පෙට්ටි 6ක එක සමාන බෝල 72ක් ඇත. පෙට්ටි 6ක එක සමාන බෝල 72ක් තියෙනවා. එහෙනම් අපි පෙට්ටි 6ක එක සමාන බෝල 72ක් තියෙනවා නම් අපි 72 6න් බෙදලා එක පෙට්ටියක තියෙන බෝල ගණන් කරගත්තා. එක පෙට්ටියක තියෙන බෝල ගණන මම පුතා කීයද? 72 6 පිට්ටා 12යි. එහෙනම් අපිට කියන්නේ බෝල 120ක් ඇසීම සඳහා අවශ්‍ය පෙට්ටි ගණන 120 බෙදනවා 12යි. 120 12න් බෙදිච්චාම අපිට උත්තරයක් එනවා 9යි. ඔයාලට මම කියලා දුන්නේ 120 12න් බෙදන්න ඔයාලට කියලා දෙන්න ඕනේ නැහැ. ඕනනම් අපි 120 12න් බෙදන්න අපි ඉගෙන ගමු. උත්තරේ එහෙනම් කීයද 10යි. හරි. දැන් ඔයාලට මම කියලා දෙනවා 120 කාටද කෙනෙකුට ගැටලුවක් තියෙනවා. 120 බෙදන්න තියෙන්නේ අපිට 12යි. හරි. ඔන්න බලන්න. මේක කවුරු අපායද කෙනෙක් ඉන්නවා? 120 බෙදන්න තියෙන්නේ 12යි. මට ඔන්න මේකට කෙටි ක්‍රමයක කියලා දෙන්න පුළුවන්. මේ 120 තියෙනවා. බෙදන්නේ මම පුතා 12යි. මේ 12ට මේ 12 කපාලු 12ට 12 ඒවා එකයි. මේ 12ට 12 ඒවා එකයි. ඉතුරුනේ 1.0 විතරයි උත්තරේ 10යි. ඔව්. ඕක කෙටි ක්‍රමය. ඕක තමයි. එහෙම ගන්න. ඔයාලට එහෙම ගන්න අපහසු නම් මේ විදිහට ගන්න. හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා ඊළඟ ගන්න මම යනවා. ඊළඟ ගන්න බලන්න. ඊළඟට ගොවියෙක් ළඟ සිටින එළුවන් සහ කුකුලන් සංඛ්‍යාව 12යි. ඔවුන්ගේ මුළු පාද ගණන 32ක් නම් ඔවුන්ගේ මොකද කියන්නේ මුළු පාද ගණන 32ක් නම් මුළු පාද ගණන 32ක්. එහෙනම් අපි අහන්නේ මොකද්ද? අපි අහන්නේ මොකද්ද ගන්නවා? ගොවියෙක් ළඟ සිටින එළුව ඉන්නවා මම පුතා. එළුවන්ට කකුල් 4යි. කුකුලෝ ඉන්නවා. කුකුලන්ට කකුල් 2යි. හරිද? එහෙනම් ගොවියෙක් ළඟ සිටින එළුවන් සහ කුකුලන් සංඛ්‍යාව 12යි. ඔක්කොම සත්තු 12යි. මම දැන් නෝ පාඩම. මම පුතාට නෝමර දාගන්න බෑ. ගොවියෙක් ළඟ එළුවන් 4යි. මේ එළුව ඉන්නවා. එයාට කකුල් 4ක් තියෙනවා. කුකුලෝ ඉන්නවා. කකුල් 2ක් තියෙනවා. එහෙනම් මේ සංඛ්‍යාව ඔක්කොම 12යි. ඔවුන්ගේ මුළු පාද ගණන 32යි. ඔවුන්ගේ මුළු පාද ගණන 32යි. නම් ගොවියා ළඟ සිටින එළුවන් ගණන කීයද කියලා අහනවා. මම එළුවන් ගණන කීයද කියලා අහනකොට මට දැන් අපිට කැමති ක්‍රම දෙක තුනක් මේක සඳහා මේ ගණන හදන්න භාවිතා කරන්න පුළුවන්. මම නිකන් හිතුවොත් එහෙම පාද 32යි. මම නිකන් හිතනවා කුකුලෝ ඉන්නවා 12ක්. මම ලියාගන්නවා කුකුලෝ. ඒ කියන්නේ පාද දෙකක් තියෙනවා. එළුවෝ කියලා ලියා ගන්නවා. එළුවෝ කියන්නේ එයාට පාද දෙකක් තියෙනවා. 4ක් තියෙනවා.
කුකුල 12ක් හිටියොත් එහෙම 12 දෙකෙන් වැඩි කරොත් මෙතන ඇවිල්ලා 24ක්. 32ක් එන්න ඕනේ. 32ක් එන්න ඕනේ. හරිද? එහෙනම් 32න් 24ක් අඩු වුණොත් කීයක් එන්න ඕනද? 32න් 24ක් අඩු වුණොත් එහෙම තව ඉන්නවා 8ක්. තව ඉන්නවා 8ක්. අපි එළෝ 8 දෙනා බඳලා දාමු. එළෝට මෙතන 8ක් කියලා කියන්නේ මෙතන ඉන්නවා 8ක්. 8ක් කියලා කියන්නේ එළවෙකට කකුල් තියනවා කියලා තියනවද? 4ක් තියෙනවා. 4යි එහෙනම් අපිට 2යි නේද? දෙවරක් 2 4යි. sorry 4යි. 4 වරක් 2 8යි. දැන් 24යි 8යි විතරම 32යි. දැන් අපි තීරණය කරනවා කුකුල නම් ඉන්න ඕනේ වය පුතා. කුකුල නම් 12 දෙනෙක් ඉන්න ඕනේ. එළවලු නම් 4 දෙනෙක් ඉන්නවා. එහෙනම් තවත් කරලා තියෙනවා. තවත් ගන්න පුළුවන් මේක. කුකුල 12 දෙනෙකුයි එළුවන් 4 දෙනෙකුයි ගත්තාම පාද ගන්න 32කට සමානයි. ඕක බලන්න. කුකුල 12 දෙනෙක් කියලා කියන්නේ 12 2 24යි. 12 2 24යි. 24යි කියලා කියන්නේ මෙයාලගේ කුකුලෝගේ පාදවල පාද ගන්න 24යි. එළුවෝ ඉන්නවා 4ක්. එළුවෝ 4ක්ද? එළුවෝ 4ක් ඉන්නේ. කුකුලෝ ඉන්නවා 12 වරක් 2 24යි. එළුවෝ ඉන්නවා දෙන්නේ. හැබැයි මෙයාලා පාද ගන්න 4යි. විතර තියෙන්නේ. එහෙනම් අපිට පාද ගන්න 4යි කියන්නේ 4 2 8යි. ඒතකොට 24 8යි එකතු කරපුවම 32ක් එනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් කුකුලෝ 12කුයි එළුවන් දෙදෙනෙකුයි ගත්තට පස්සේ අපිට මෙන්න මේ කකුල් 32කට සමානයි. පාද 32කට සමානයි. අපිට මේක හදන්න ක්‍රම දෙක තුනක් තියෙනවා. තව ඕන පාද සංඛ්‍යාව හදලා ගන්න පුළුවන්. හරි උත්තර දෙක තුන ඇවිල්ලා සමහරක් අයට හරිද? උත්තර දෙක තුන ඇවිල්ලා තියෙනවා. එක උත්තරයක් ආවා ඒක පාදාම වෙනස් වෙනවා. අපිට ඕන නම් කුකුලෙකුට පාද දෙකයි කුකුල පහක් ගන්නවා ඉතුරු ගාන එළුවට වෙනස් කරන්නත් පුළුවන්. එළුව ගාන වැඩිපුර අරගෙන කුකුල ගාන ලුව කරගන්නත් පුළුවන්. එහෙම අපිට පුළුවන් මේ විදිහට වැඩි කරන්න. right. මම එනවා ඔයාලත් එක්ක ප්‍රශ්න 46 වෙනිදා කතා කරා. තව අපිට තියෙන ප්‍රශ්න ගොඩාක් සාකච්ඡා කරන්න බෑ පුතාලා. ඉතින් අපි මේ ප්‍රශ්න ටික ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. තව අපිට පරිසරයේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ පරිසරයේ ප්‍රශ්න ටික ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න ඕනි. අපි ඔන්න ඔයාලගේ ආදින්දේට ආවා. හවස 5:30 සිට දැන් හරියටම රාත්‍රී 9:00 අපි ආවා. අපි 6:00ට ඔයාලට නිවා දෙලිවිවි. ඒවා අපි ඊට කලින් පැයක් කලින් ආවා. 10:00 ඉවරනවා කිව්වේ. අපි 9:00 ඉවර කරා. අපි ඔන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන්. උපරිම වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. මම හිතන්නේ ප්‍රශ්න පරිසරයේ ප්‍රශ්න 30කට ආසන්න ප්‍රමාණයක් කරා. ගණිත ගැටලු මම හිතන්නේ 40ක් විතරයි කරා. ප්‍රශ්න 60ක් විතර වගේ අපි උපම සාකච්ඡා කරලා ඉන්නවා දාලා. අපි තවත් දවසක ඔයාලත් එක්ක එකතුලා වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක හොඳට ඔලුවට දාගන්න. මම හිතනවා අපිට ලොකු සහයෝගයක් දුන්නා. අපිත් මේ ප්‍රසන්ටේෂන් හදාගෙන ඔයාලත් අපිට මුදල් ගෙවාගෙන සති ගණන් මාස ගණන් අපිත් එක්ක එකතු වෙලා මේ වැඩ ටික පොර සහයෝගයෙන් දුරු කරා. අපි තවත් දවසක් ඔයාලත් එක්ක එකතු වෙනවා. ඇත්තටම සන්තෝෂයි මේ වගේ වැඩසටහනක් අපිට සංවිධානය කරගන්න ලැබුණා. ඒ වගේම තමයි විශාල පිරිසක් අපිත් එක්ක එකතු වුණා. මේ එකතු වුණ පිරිසත් සමග අපි තවත් දවසක් ඔයාලත් එක්ක අපි සම්බන්ධ වෙන්න සූදානම් වෙමින් සිටිනවා. අපි පුළුවන් තරම් වේගෙන් මේක සාකච්ඡා කරන්න ගියේ. ඔයාලට වැඩිපුර යමක් මම පුතා දෙන්න ඕන නිසා අපලක තව ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක අපි සාකච්ඡා කරනවා. ඉතින් ඔයාලත් දිවාරය නොබලා මේකට මහන්සිලා හැමෝම ලොකු උත්සාහයක් දීලා. ඉතින් අපේ මේකට ප්‍රධාන වශයෙන්ම සහයෝගය දැක්වේ එරන්ස විතර ඉන්නවා. ඉතින් සර්ට දෙනවා මේ වැඩසටහන අවසන් කරන්න. මම හිතනවා ඔයාලා මේකෙන් මේ වැඩසටහනේ මොන හරි දෙයක් ගන්න ඇති. අපි ඉස්සරහට ඉදිරියට වැඩ කරමු අය පුතා. විභාගයේ ජය ගන්න ඔයාලට හැකි සියලුම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආයතනයක් විදිහට අපි ඔයාලත් එක්ක ඉන්නවා. ඔයාලට අවශ්‍ය කරන දේවල් ටික විභාගයට යනකම් මේ කාල සීමාව තුළ මේ මාස එකමාර තුළ ඔයාලත් එක්ක රැඳී සිටිමින් ඔයාලට අවශ්‍ය කරන දැනුම ලබා දීමට අපි සියලුම දේවල් සාකච්ඡා කරමින් සර් එක්ක කතා කරලා ඉස්සරහට වැඩසටහන කොහොමද කරන්නේ කියලා ඔයාලට කියනවා. අපි ඒක WhatsApp group එක කරා ඔයාලා දැනුවත් කරන්න කොහොමද අපි ඉදිරියට වැඩ කරන්නේ කියලා. එහෙනම් අද දවසේ සාර්ථක ඇති කියලා මම හිතනවා. විභාගයට හොඳට මුහුණ දෙන්න හොඳ ආත්ම ශක්තියක් ඇති කරගන්න බයව දාලා හොඳ ශක්තියක් ඇති කරගන්න තියෙන කැපකිරීම මේ කාලය තුල අපි කරමු. මේ සතිය දෙක තුන මේ මාසෙ තුල අපි කරලා විභාගයට කොහොමද
ජයග්‍රහණය කරන්න අපි වැඩ පිළිවෙල හදාගන්න. right. එහෙනම් සර්ට ආරාධනා කරලා සිටිනවා මේ වැඩසටහන අවසන් කිරීම. ස්තුතියි එලිස. හරි මෙතේ දැන් මේකට අපි වැඩසටහන අවසන් අධ්‍යයනයට ඇවිල්ලා තියෙන්නේ. අද විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ සංවිධානය කරපු අධිෂ්ඨයට. ඒ වගේම අද මේ වැඩසටහන සඳහා අපි බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා ඒ සීමාව ඉක්මවා පිරිසක් අපිට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා අපි දැන් අපි ලොකු පිරිසකට අපි සූදානම් වුණේ නැහැ. අත් වශයෙන්ම මොකද අපි සූදානම් වුණේ සීමිත පිරිසක් තමයි අපි මේ බඳවාගෙන ඉන්න කටයුතු කරේ. අපි කලින් දැනීමෙන් දැම සීමිත පිරිසක් අපි බඳවා ගන්න කියලා. නමුත් අද දවසේ වෙනකොට අපිට ඒ සංඛ්‍යාව අපිට ඉතා විශාල ප්‍රමාණයක් සංඛ්‍යාවක් අපිට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා අපි මේ සම්මන්ත්‍රණය ඉතාම සාර්ථකව අද දින අවසන් කර නමුත් අපි ඉදිරි දිනයකදී නැවත වතාවක් ඔබ වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණයේ ඉතිරි කොටස අපි ඔබ සම්බන්ධ කරගන්න ඔබට ලින්ක් එක ඒවා මෙම සම්මන්ත්‍රණයේ ඉදිරි කොටස ඉදිරි දවසක පිළිවෙල බලාපොරොත්තු වෙනවා. ඒකට විශේෂම හේතුව අද සියලු දෙනාගේම සහභාගීත්වය සහ ඒ සියලු දෙනා දාලා තියෙන මැසේජ් අපි කියවුවා. ඒක ගොඩක්ම යාමත මේ සම්මන්ත්‍රයේ වැදගත්කමක් තේරුම් බවක් පෙන්වන්න දීලා තියෙනවා. හරි. දුවපුතේ එහෙනම් අපි අද දවසේ සමුගන්නවා. අපි යලි දවසක හමු වෙනකල් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.